අද මගේ 10 වෙනි ප්ලාන් සේල් එක. ඒකට තියෙන සෙන්සවේරියා වර්ග කීපයක් සහ ඇග්ලොනිමා පැකේජ් එකක්. අපි පැලෙන් පැලේ අරගෙන බලමු මොනවද තියෙන පැල කියලා. අංක 1ට තියෙන සෙන්සවේරියා වර්ගයේ මේ සෙන්සවේරියා එක. ඒක 100යි වෙන්නේ. අංක 2ට තියෙන මේ සෙන්සවේරියා එක. ඒක 350යි. ඒක හොයාගන්න ටිකක් අමාරු කරයක්. ඒක 350යි. ඊට පස්සේ තියෙන්නේ මේ සෙන්සවේරියා වර්ගේ. ඒකේ පැල දෙකක් තියෙනවා. ඔයාලට පේන හැටි. ඒකේ එක පැලයක් වෙන්නේ 350යි. අංක 4ට තියෙන්නේ මේ සෙන්සවේරියා එක. ඒක 150යි වෙන්නේ. අංක 5 මේ සෙන්සවේරියා එක. ඒක 100යි. මේ වගේ හොඳටම හැදෙනවා. එක පැලයක් පිටේවම වටේම පැලෙනවා. ඒක 100යි වෙන්නේ. අංක 6 වෙන්නේ මේ සෙන්සවේරියා එක. ඒක 150යි වෙන්නේ. ඒක උස යනවා මේ ප්‍රමාණය විතර වගේ මේ ප්‍රමාණයට උස යනවා. ඒ වගේ පැල තියෙනවා තව වෙනම. ඒක 150යි වෙන්නේ. අංක 7 තියෙන්නේ මේ සෙන්සවේරියා එක. මේකේ මේ වැලි කොම්පෝස්ට් දැම්මහම මේ හොඳටම හැදෙනවා. ඔයාලට පේනවාද මේ වටේම මොටයි දාලා තියෙනවා මේ පැලෙන්න. මේ තියෙන මොටයියෝ. ඉතින් ඔයාලට එක පැලයක් ගත්තහම මේකේ මේ අත්ෙනුත් පැල එනවා. වැලි කොම්පෝස්ට් දැම්මහම පැල හොඳටම හදා ගන්න පුළුවන්. මේ ලොකු පැලේ වෙන්නේ 750යි. පොඩි එක 350යි. අංක 8 තියෙන මේ සෙන්සවේරියා එක. මේකේ කොලේ දිගයි. ඔයාලට පේනවා ඇති වෙනස්ම හැඩයක් තියෙන්නේ. මේක 250යි වෙන්නේ එක පැලයක්. මේ තියෙන සෙන්සවේරියා වර්ගේ. ඔයාලට ගෙවල් ඇතුලේ ලස්සනට හදා ගන්න පුළුවන් මේ පැල ටිකක් අරගත්තාම. මාත් තියලා තියෙන ගේ ඇතුලේ තමයි මුකුත් වෙන්නේ. හොඳටම මේ මොටයි ඇවිත් තියෙනවා. අංක 9 තියෙන්නේ මේ සෙන්සවේරියා එක. සිල්වර් සෙන්සවේරියා එක. ඒකේ පැලයක් වෙන්නේ 150යි. මේ කොගින් පැල වෙනමක් තියෙනවා. මේ පැල පෙන්න පැල තමයි එවන්නේ වෙනසක් වෙන්නේ නැහැ. මේක 150යි වෙන්නේ මේ පැලයක්. ඊපස්සේ තියෙන්නේ ඇග්ලොනිමා පැකේජ් එකක් තමයි. ඒකට පැල 10ක් තියෙනවා. මේ ඇග්ලොනිමා වර්ගයේ මේ කොලේ තියෙන ඇග්ලොනිමා එකයි මේ වර්ගයේ මේ වගේ කොලේ තියෙන ඇග්ලොනිමා එකයි මේ ලොකු ඇග්ලොනිමා එකක්. ඒක ගොඩක් ලොකුයි. මේ ඇග්ලොනිමා එකයි මේක පැල දෙකක් තියෙනවා. මේ ඇග්ලොනිමා එකයි මේකයි එක වෙනස් මේ කොළ දෙක. මේ ඇග්ලොනිමා එකයි මේ ඇග්ලොනිමා එකයි මේකයි මේකත් වෙනස්ම එකක්. මේ පැල 10ම වෙන්නේ 1500යි. ඔයාලට පැල ටික ආයි බලා ගන්න පුළුවන්. ඔයාලට සෙන්සවේරියා වගේ හදා ගන්නකොට මේ වගේ මේ පරිසරයෙන් එකතු කරගන්න දේවල් අරගෙන ලස්සනට හදා ගන්න පුළුවන්. මේ දෙක විතරයි මම සල්ලි දීලා අරගත්තේ. මෙන්න මේ ගන්කට දෙක. ඒකත් වෙන්නේ 500ක් 100යි උනේ. අනිත් ඒවා ඔක්කොම පරිසරයෙන් හොයාගත්ත දේවල්. මේ විදිහට ලස්සනට ඩෙකරේෂන් කරන්න පුළුවන්. ඔයාලට මට වැඩි හොඳට අයිඩියාස් තියෙනවනේ. එතකොට මේ විදිහට ලස්සනට හදා ගන්න පුළුවන්. ඔයාලට මේ පැල ගන්න කැමති නම් WhatsApp message එකක් හෝ call එකක් දෙන්න. වීඩියෝ එක බලපු හැම දෙනාටම ගොඩක්ම ස්තුතියි.